මේ ලාව ඇත්තටම අලුතෙන් හිතන්න ඕන වෙලාවක්. පෞගේ දවස්වල සබාධර්මයේ දැඩි බලපෑමත් එක්ක ලොකු අර්බුදයකට බොහෝ පිරිසක් ලක් වුණා. තමන්ගේ ගෘහ භාණ්ඩ නැතුණා, තමන්ගේ නිවස් නැතුණා, තමන්ගේ රථවාහන නැතුණා, තමන්ගේ දෙමව්පිය නැතුණා, තමන්ගේ පවුලම නැතුණා. සියලු දේම නැති වෙච්ච අවස්ථාව. මේ වීසනයත් එක්ක ලක්ෂ ගානක මිනිස්සු ජීවිතේ යලි පටන් ගන්න මොහොතක අපි ඉන්නේ. මේක අලුත් මොහොතක්. මේ පටන් ගන්න අලුත් ජීවිතවලට මගේ පැත්තෙන් දෙන යෝජනාව තමයි පරණ හොඳ දේවල් තියාගෙන නරක දේවල් අයින් කරනවා. ලස්සන කඳ මුදුනක හදන නිවසක අපි බලාපොරොත්තු වෙන්නේ අලංකාරය. හැබැයි නැවත ඔබ ඉදි කරනවා නම් ඔබ ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඒක තමයි මුලින්ම කරන්න ඕන. ඔබ නැවත ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඔබගේ අවදානම අඩු කරන්න. තමන්ගේ පවුල ගැන රැකවරණය ගැන හිතනවා නම් තමන්ට මේ දේ ආයි නොවෙන්න මොනවද මට ඒ අවදානම අඩු කරන්න ඕන කියන එක. භෞතික විදිහට අපි දැක්කා වගේම මානසික වශයෙන් තමන්ගේ අදහස් වලින් තමන්ගේ තියෙන පරණ දේවල් අයින් කරලා උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ට නඩුවක් තියෙනවා තමන්ගේ ඉඩමක් සම්බන්ධ. දැන් ඒ භූමියත් නැති වෙන්න පුළුවන්. ඒ නඩුව තියෙන පුද්ගලයාත් ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඊයේ හිටපු මුළු පවුලම අද එක් පුද්ගලයෙක් ඉතුරුලා තියෙන්නත් පුළුවන්. මේ හැම දෙයකින්ම පේන්නේ අපිට තරහ වෙවි රණ්ඩු වෙවි ඉන්න නාස්ති කරන කාලයක් නැහැ. මොකද අපි පොඩි කාලයකට තමයි ඇවිල්ලා ඉන්නේ. තමන් වෙනුවෙන් දෙයක් කරනව සේම අනිත් මිනිස්සුත් ගැන හිතලා දෙයක් කරන්න කියන එක තමයි මගේ අදහස.